බටලන්ද කියන කාරණාව අපි ගත්තොත් බටලන්ද කොමිසම කියලා කියන්නේ මීට අවුරුදු 20කට කලින් නිර්මාණය වෙච්ච කොමිසමක් සහ ඒ කොමිසන් වාර්තාවක්. ඒකේ බටලන්ද කොමිසම කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ චූදිතයා ලෙස ඉලක්ක වෙමින් පවතින නමුත් තව බොහෝ කරුණු අන්තර්ගත කොමිසන් වාර්තාවක්. මේ මාතෘකාවේ තියෙන බැරෑරුම්කම තමයි මේ රටේ අනාගත ප්‍රශ්න විසඳීම සඳහා බලය ලබාගත් දේශපාලන ව්‍යාපාරයක් තමන්ගේ ජයග්‍රහණයට කලින් කිසිම තැනක මේ වගේ ප්‍රශ්නවලට විසඳුම් ගේනවා කියලා කියපු නැති ආණ්ඩුවකට අලුත් අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. මොකද මම මැතිවරණ වේදිකාවේ කොහෙවත් දැක්කේ නැහැ බටලන්ද කොමිසම නීත්‍යානුකූලව අරගෙන ඒවට දඬුවම් කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ හෝ වෙනත් දේශපාලන පක්ෂවල සමාජිකයන් එහෙම නැත්නම් නිරායුධ සිවිල් වැසියන් එහෙමත් නැත්නම් කැරලිකරුවන් එහෙමත් නැත්නම් හමුදා සොල්දාදුවන් කැරලිකරුවන් අතින් මිය ගියා මේ සියලු අයට දඬුවම් කරනවා කියලා මම මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිසිදු දේශපාලන සටන් පාඩයක් දැක්කේ නැහැ. අපි දැක්කේ වෙන ඒවා ටිකක්. ඒතකොට දැන් මෙතන සිද්ධ වුණු දේ තමයි ආණ්ඩුව බලයට එන්න කලින් කියපු නැති සටන් පාඩවල තිබුණ නැති වගකීමක් දැන් දෙවුර මත පැටවිලා තියෙනවා. ආණ්ඩුව මේක මෙහෙවන ආකාරය දෙස අපි බලාගෙන ඉන්නවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේක රටේ මහ ජනතාව අතර කණ්ඩායම් කීපයක් අතර ඇතිවෙච්ච අර්බුදයක්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කණ්ඩායමක්, ආරක්ෂක හමුදාව සහ පොලිසිය තව කණ්ඩායමක්, දේශපාලන ක්‍රියාකාරීන් තව කණ්ඩායමක්. ඒතර මේ සමස්ත පද්ධතියටම වෙච්ච හානිය සහ මේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවම ඔවුන් තීරණ අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම කරනවා. එක් පාර්ශවයක් හෝ පාර්ශව දෙකක් වෙනුවට ඒ සියලුම දේවල් වලට සම්බන්ධ වුණ අය, සියලුම දේවල් වලින් කරදර වලටපත් වුණු අයට සාධාරණේ මේ දක්වා ඉටු වෙලා නැත්තම් ඉෂ්ට කරන්න කියන එක තමයි ආණ්ඩුවෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ. බටලන්ද වේවා වෙනත් තැනක් වේවා හැම තැනකම රාජ්‍ය මැදිහත් වීම ආරක්ෂක හමුදා වලට මේක එනවා. මේක අපි හිතනවට වඩා බරපතල තත්වයක්. හේතුව මේ ක්‍රමවේදය ඔස්සේම තමයි LTT සංවිධානයේ පරාජයට පත් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේ. මේකේ කෙලවර අල් ජසීරා සහ මේ කණ්ඩායම් එකතු වෙලා ගේන්න හදන්නේ උතන්ට. අනාගතයේ පේනවා නම් ආණ්ඩුවට මේ එන්න යන්නේ මීට වඩා විශාල බූමරංගයක්. මේ එන්න හදන ආරම්භය උතන. මේ ආරක්ෂක හමුදා සහ පොලිසියට ඍජුව මේ චෝදනාවල අවසාන ප්‍රතිඵලයේ විදියට එල්ල වෙනවා. ඊළඟ කාරණාව තමයි බටලන්ද කොමිසමේ සහ ඒ පරිබාහිරව ආපු ප්‍රශ්නයක් නිසා රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකයව මරා දැම්මා කියලා ජනතා විමුක්ති පෙරමුණ විසින්ම කියන හමුදා ප්‍රධානීන් මේ විදිහේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඉතින් ඇත්තට මේක අභ්‍යන්තර ප්‍රශ්නයක්. මේකට දිග විස්තර කිරීමක් ඔබ මගෙන් ඇහුවත් මේකේ සරල කාරණාවකින් අපි ඉවර කරගන්න උත්සාහ කරොත් කෙටියෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තියෙන අභ්‍යන්තර බල අරගලයක් මාලිමා ආණ්ඩුව එහෙමත් නැත්නම් මේ NPP ආණ්ඩුව සහ රට හිර කරවන තැනට ගෙන එන අර්බුදයක් බවට පත් කරපු තත්වයක් තමයි මේ බටලන්ද සහ සියල්ල මගින් පෙන්눔 කරමින් තියෙන්නේ. ආණ්ඩුව මේක කළමනාකරණය කරගන්න ආකාරයේදී අපි බලාගෙන ඉන්නවා. බටලන්ද පිළිබඳව අහපු නිසා මේ චෝදනාවලට රනිල් වික්‍රමසිංහ වැරදි නම් ඒක ඔප්පු වෙනවා නම් අනිවාර්යයෙන්ම දඩුවම් කළ යුතුයි. ඒ සමගම මම නිරන්තරයෙන්ම කියන දෙයක් තියෙනවා. මේ කාල සීමාව තුල මේ රටේ සාමාන්‍ය මහ ජනතාවටත් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන්ටත් උගත් සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හමුදා ප්‍රධානීන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පවුල් වල අයටත් සිද්ධ වෙච්ච අසාධාරණයටත් මේ ආණ්ඩුව සාධාරණයක් ඉෂ්ට කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. හේතුව පරණ කුණු අදිනකොට හැමෝගෙම කුණු ඇවිසිලා එනවා. ඒ සේරම කුණු හොදලා මේක ඉවර කරලා අනාගතයට රට බාර දෙන්න කියන ඉල්ලීම මම ආණ්ඩුව පැත්තෙන් ඉල්ලන්න කැමතියි.